ආයිබෝවන් ක්‍රිකට් වලට ආදරය කරන ඔබ සියලුම දෙනාට මෙවර කාන්තා එක්දින ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරනු ලබන තමන්ගේ දෙවන තරගය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 3ට ආරම්භ වීමට තමයි මේ වන විට සියලුම කටයුතු සූදානම් කොට තිබෙන්නේ. ඉතින් විශේෂත්වයට කාරණේ බවට පත් තිබෙන්නේ තමන්ගේ මවුරටදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ ක්‍රීඩා කරනු ලබන පළමු තරගය බවට පත්වන්නේ මෙම තරගය. ඊට අමතරව ඔවුන්ට ඇති ප්‍රබලතම ගැටලුව බවට පත්ව තිබෙන්නේ ඔවුන්ට ක්‍රීඩා කිරීමට තිබෙන්නේ වත්මන් ලෝක ශූර කණ්ඩායම වන ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමගින් සහ ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන්ට නියමිත පළමු තරගයේම ඉන්දියාව හමුවේ ප්‍රබල පරාජයකට ලක්වීමට සිදුවීමත් ඔවුන්ට මෙම තරගයේදී විශාල ගැටලුවක් බවට පත් තිබුණා. ඉතින් තරගාවලියේ ඉදිරි තරංග සඳහා බොහෝ දුරට අද තරගයේ ඔවුන් ඉතාමත් හොඳින් නිම කර ගැනීම වැදගත් එකක් බවට පත්ව තිබෙනවා. ඉතින් ඒ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සඳහන් කර තිබෙන්නේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ මූලික වටේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඇති තරග 7න් තරග 5ක්ම ක්‍රීඩා කිරීමට ඇත්තේ ශ්‍රී ලංකාව තුලදී වීම නිසා ඔවුන්ට එය ඉතාමත් හොඳ පිටුවහලක් වන බවත් එම තරග ඉතාමත් හොඳින් ක්‍රීඩා කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බවත්ය. ඉතින් එහිදී දැනට ලැබී ඇති ආරංචි මාර්ගවලට අනුව ආද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ වේග පන්දු බලයනියේ යම් කිසි වෙනසක් සිදුවීමට නියමිත බවද ඔවුන් මේ වන විටත් සඳහන් කොට තිබෙනවා. ඉතින් මීට අමතරව පසුගිය ජූලි මාසයේ සහ අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත වී තිබූ ලංකා ප්‍රීමියර් ලීගයේ සෙත් නැත්නම් LPL තරගාවලිය නැවතත් මෙම වසරේ නොවැම්බර් දෙසැම්බර් කාල සීමාව දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කටයුතු යොදා තිබෙනවා. කෙසේ වෙතත් දැනට ලැබෙන කනගාටුදායකම පුවත බවට පත්ව තිබෙන්නේ මෙවර LPL තරගාවලිය නොපැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරමින් සිටින බවට ඇයට ප්‍රධානතම හේතුව බවට පත්ව තිබෙන්නේ කණ්ඩායම් වල හිමිකාරීත්වය පිළිබඳ ඇති වූ ගැටලුවක් බවට තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වෙනුවෙන් සඳහන් කොට තිබෙනවා. ඉතින් මීට පෙර ජෆ්නා කින්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය පිළිබඳ ගැටලුවක් මතුව තිබුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එය විසඳා ඇති බවට ඔවුන් සඳහන් කොට තිබුණා. කෙසේ වෙතත් නැවතත් තරගාවලිය ක්‍රීඩා කිරීමට සිටින කණ්ඩායම් වල හිමිකාරීත්වය පිළිබඳ ගැටලු කිහිපයක් ඇති වී ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට සඳහන් කොට තිබෙනවා. එහිදී මීට පෙර තරගාවලියේදී LPL කණ්ඩායම් මිලදීගත් හිමිකාරීත්වයන් මෙවර තරගාවලියේදී කණ්ඩායම් මිලදී ගැනීමට මැලිකමක් දක්වන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට සඳහන් කොට තිබෙනවා. ඉතින් දැනට ලැබෙන ආරංචි මාර්ගවලට අනුව බොහෝ දුරට 2025 වසරේ පැවැත්වීමට නියමිත ලංකා ප්‍රීමියර් ලීග් වාරයේ බොහෝ දුරට අවලංගු වී යාමට හැකි බව තමයි ඔවුන් සඳහන් කොට තිබෙන්නේ. ඉතින් ක්‍රිකට් පිටියාවත් කාලින උන තොරතුරු එසැනින් ඔබ සමගින් බෙදා ගැනීමට අපි සූදානමින් සිටිනවා. සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම රැඳී සිටින්න අපේ YouTube නාලිකාවත් සමග.